ඉතින් පුංචි වීඩියෝ එකක් කරන්න හිතුණා. මේ දවස් ටිකේ ඇත්තටම මම ගොඩක් වැඩවල හිටියෙත් මොකද මේ මගේ අත ඔයාලට පේන්න ඇතිනේ මේ මගේ අතට වෙලා තියෙන දේ. මේ බරක් උස්සන්න ගිහිල්ලා තමයි මේ අතට මේ විදිහට උනේ. මේ කටු දෙක අතර ඇතුලේ තියෙන ජෙල් එක ගිහිල්ලා කිව්වා ડોක්ටර් මට අත උස්සන්නවත් මෙහෙම මුකුත් කරගන්න බැරුව හිටියේ මාර අමාරුවෙන්. කොහොම හරි ඉතින් ඔයාලගේ ඕඩර්ස් ටික වෙලාවට කොහොම හරි අනිවාර්යයෙන්ම එවුවා. නමුත් මට විශේෂයෙන් මගේ අනිත් වැඩ කරගන්න බැරි වුණා. මොකද මෙච්චර වැඩ ගොඩක් තියෙන මේ කියන්නේ අමාරු නිසා අතත් එක්ක අමාරුයි. ඕඩර්ස් ටික කොහොම හරි ඔයාලගේ වෙලාවට ඕඩර්ස් ටික දැම්මා. ඉතින් අද තමයි ඊයේ දැන් ඉන්ජෙක්ෂන් එක ගැහුවා. මහරගම නාවින්න මෙඩිකෙයා එකෙන් ඒකෙන් ඉන්ජෙක්ෂන් එක ගැහුවා. ජෙල් එක ඉන්ජෙක්ට් කරා. මෙතනට ජෙල් එක දැම්මා. ජෙල් එක දැම්මට පස්සේ දැන් ඊයේ මාර අමාරුයි අතක් උස්සන්නවත් ආයේ කිසිම දෙයක් කරන්න බෑ. මට රෑ වුණා. මාර අමාරුයි. ඒ කියන්නේ පුදුම වේදනාවක් ඒක. හැබැයි අද වෙද්දි අර අත උස්සන්නවත් බැරුව අර එච්චරටම අමාරුවෙන් හිටපු අත අද වෙද්දි උස්සන්න පුළුවන්. මෙහෙම දිගාරින්න පුළුවන්. මේ අතින් වැඩ කරන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මට ඇත්තටම පින් සිද්ධ වෙන්න ඕනේ. මම ගෙවපු මුදලට වැඩිය මං හිතන්නේ වෛද්‍යවරු කියන්නේ දෙවිවරු. මොකද සති එකමාරක් දෙකකට වැඩි ලොකු වේදනාවක් මම මේ අතේ දරාගෙන හිටියේ. ඒ වේදනාව කොහොම හරි ඉතින් සුව කරා. ඉතින් මං හිතනවා තව දවස් 5ක් විතර යද්දි සාමාන්‍ය අත තත්ත්වයට යන්න. දැන් තියෙන්නේ අතේ අමාරුව නෙමෙයි. අර ඉන්ජෙක්ෂන් එක ගහපු. මොකද මේ කට්ටටනේ ගැහුවේ. මේ අටකටු දෙක අතරට ගැහුවේ. ඒක නිසා අමාරුයි. ඉන්ජෙක්ට් එක ගහපු අමාරුව තමයි ඉන්ජෙක්ෂන් එක ගහපු අමාරුව තමයි තියෙන්නේ. දැන් අත කැක්කුමයි. නමුත් අර කලින් අර මේ අතේ මට කියන්නේ අර ජෙල් එක ගියාට පස්සේ තිබ්බ අමාරුව දැන් නැහැ. දැන් තියෙන ඉන්ජෙක්ෂන් එක ගහපුව අමාරුව. හරි. කොහොම හරි ඉතින් ඔන්න අද තමයි මම ඉතින් ගෙදරට ඕන බඩු ටික ඔක්කොම shopping කරලා ඉතින් ගෙනාවේ. ඉතින් මට හිතුණා අද වීඩියෝ එකකුත් දාන්න ඕනේ කියලා ඔයාලට. අද සැටර්ඩේනේ. ඉතින් අද වීඩියෝ එකකුත් දාන්න ඕනේ කියලා ඉතින් ඔයාලත් ආසයිනේ මගේ වීඩියෝස් බලන්න. ඉතින් එහෙනම් මම අද shopping කරා. shopping කරලා ගෙදරට ඕන බඩු ටික ඔක්කොම මම ගෙනාවා. මම ඔයාලට පෙන්නන්නම් දැන් මම මොනවද ගෙනාලා තියෙන්නේ කියලා. මම මේක ගත්තා උඩින්ම. මේ තියෙන මොනවද කියලා දන්නවනේ. අපේ හනේ ලූනා ඒ සෙට් එකට තමයි මේ තියෙන අපේ ගිනි පිග් බබාලට කොළ. අනිවාර්යෙන් යාලට දවසට කොළ අනිවාර්යෙන් ඕනේ. මං ඉන්නකෝ. හායි. මේ ඊයේ හස්බන්ඩ් මෙයාලට අලුතෙන් ලොකු ගෙයක් හැදුවා. ප්‍රශ්නේ තියෙන්නේ ඊයේ අර වැස්සත් එක්ක මේ මෙයාලගේ ගෙදර උඩට අර වහලයක් තව මේක ලී වලින් ගහන්න ඕනේ. වහලේ ගහන්න ටයිම් මදි වුණා. දැන් යාට ඒක හෙට තමයි කරන්න. යාට මේ ටිකේ ගොඩක් වැඩ ගොඩක ඉන්නේ. ඒක නිසා මේ එක හස්බන්ඩ් තමයි මෙයාගේ මේ සම්පූර්ණ මේ කේජ් එක හදලා තියෙන. ඇත්තටම ලස්සනට එයා හදලා යාට ටිකක් වියදම් වුණා කොහොම මේකට සෑහෙන්නකට 1000ක් විතර වියදම් වුණා කොහොම. හැබැයි යා ලස්සනට ඒක හදලා තියෙනවා. මාර ඉඩ තියෙනවා. දැන් මම හරවල පෙන්නන්නම්. සෑහෙන්න යාලට ඉඩ තියෙනවා. මේ බලන්න ලොකු කේජ් එකක්. යාලට සෑහෙන්න ඉඩ තියෙනවා. කට්ටිය ඉන්නවා. දැන් මම කැරට් දෙනකම්. දැන් මම කැරට් අරන් යන්න හදන්නේ. හොඳේ අපි බලමු යාලගේ රියැක්ෂන් එක කොහොමද කියලා. දැන් මම කැරට් ටික අරන් යන්නේ. ඔන්න බලා ගන්නකො යාලා කොහොමද මෙයාලා වැඩ කෑල්ල කියලා. හායි කාටද කැරට් ඕනි? ඕන කට්ටිය ඇවිල්ලා කැරට් ගන්න ඉතින්. කො අනිත් කට්ටියත් එක්. කො ඇවිල්ලා ගන්න කැරට්. දැන් ගන්න පුරුදු වෙන්න ඕනේ. කො අනිත් එක්කෙනා? රුණු යන්න කම්. රුණු කම්. එන්න. කම්. රුණු කම්. ගන්න බ්‍රූනු ගන්න. අයිනවා බ්‍රූනුට දෙන්න. බ්‍රූනු ගන්න ඉතින් ඔයා බයයි. බ්‍රූනු හරි බයයි. වෙන්නේ අපේ කෝලන් ටික ඉන්නේ. මේ ඉන්නේ අපේ කෝලම. මේ තමයි ලූනි. මේ ගර්ල්ස්ලා දෙන්න. මේ ඉන්නේ ටුටි කෝලම. මේ දෙන්න බලමු. ලූනි කම්. කොච්චුටි බබෙන්. මම මේ ෆ්‍රිජ් එකේ බඩු අවුරන්න යන්නේ. මම දන්න ඔයාලගේ ෆ්‍රිජ් එකත් මෙහෙම දෙක. දැන් අපි ෆ්‍රිජ් එක මම ඊයේ ඔක්කොම සුද්ධ කරා. හස්බන්ඩ් ෆ්‍රිජ් එක ඔක්කොම ක්ලීන් කරා. මේ ඔයාලට පේනවද මේ තියෙන පැණි සියඹල වගේ. ඒක මාර රසයි. හොඳේ තවත් ඒකේ තියෙන ඉතුරු වෙලා. මෙන්න දැන් මම හරියට
ලයිට් එක මේ පැත්තට දාන්න ඊට මදි වින්දා. මේ ෆ්‍රිජ් එක ඇත්තටම මදි අපිට. මම මේව අස් කරන්න හදන්න. කැරට් ටිකක් දාමු මේ ලෝල් ගොඩක් තියෙනවා. කැරට් ටික උඩින් දාමු. නැත්නම් පේන්නේ නැහැනේ. කැමරාව සෙට් කරන්නම් මම. ඒකට ඔයාලට පේන්නේ. ඊට පස්සේ මම මේවත් මම අතරම මේ චීස් ටික නම් මම කොහොමද දාගන්නවා ෆ්‍රිජ් එකට. චීස් ටික ෆ්‍රිජ් එකට දාගන්නවා. දැන් ෆ්‍රිජ් එක ඊට මදිකම ගැටලු. පළතුරු වගේක් තියෙනවා. ඒ ටික අපි උඩින් තියාගමු පස්සේ. මෙයාලගේ ඉන්න කාලේ කිසි විශේෂම ඒ ටිකත් නෙදාගමු. නල්ලු මේක තියාගමු. මේක මෙයාලට දැන් දෙන්න වෙනවා. මෙන්න හස්බන්ඩ් කරපිංච ගොඩක් ගෙනල්ලා. කරපිංච ටික නම් කළු බෑග් එකකට දැම්මොත් මුකුත් වෙන්නේ නැහැ. කරපිංච ටික කළු බෑග් එකකට දාමු අපි. ඒ ටික තමයි ෆ්‍රිජ් එකට දාන්න තියෙන්නේ. මම ෆ්‍රිජ් එකේ එළවලු ටික දාගත්තා. මේ ටික ෆ්‍රිජ් එක හොඳට ක්ලීන් කරලා දෙන්න. මේ විදිහට තමයි ෆ්‍රිජ් එක තියෙන්නේ. ඔන්න ඉතින් යාළුවනේ ඊට පස්සේ ෆ්‍රිජ් එක ඔක්කොම අස් කරලා ඊට පස්සේ මමයි හස්බන්ඩ්යි ගියා ලේඩි ජේ එකට. ඉතින් මේ දවස්වල ක්‍රිස්මස්නේ ක්‍රිස්මස් ඔෆර්ස් තියෙනවා. ඉතින් අපි දෙනා ලේඩි ජේ එකේ ඇවිද්දා. ලේඩි ජේ එකේ තියෙන ලස්සන ක්‍රිස්මස් ඩෙකොරේෂන් තියෙනවා. ක්‍රිස්මස් ට්‍රී තියෙනවා. මම ක්‍රිස්මස් ට්‍රී එකක් ගත්තා. මාරම ලස්සනයි කියන්නේ. මාරම දේවල් තියෙන හිතා ගන්න බෑ. ඉතින් තුම ලස්සනක් තියෙන ලේඩි ජේ එකේ මහරගම. ඉතින් ඇති වෙනකන් ඇවිදලා ක්‍රිස්මස් ට්‍රී එකකුයි ඩෙකොරේෂනුයි ගත්තා. ඉතින් ඒ ටිකත් අරගෙන තව ඇවිදින ගමන් තමයි ඉන්නේ. ඉතින් එහෙනම් ඔයාලා බලන්නකෝ වීඩියෝ එකේ කොහොමද මහරගම ලේඩි ජේ එක සැරසිලා තියන්නේ කියලා. ඉතින් ඔයාලට ඕනම දෙයක්, ගෙදරට ඕනම දෙයක් මෙතනින් මිලදී ගන්න එන්න පුළුවන්. ඔන්න ඊළඟට අපි දෙන්න ගියේ හැවලොක් සිටි මෝල් එකට. ඉතින් හැවලොක් සිටි මෝල් එකට ගිහිල්ලා අපි දෙන්න ගොඩක් හවස් වෙලා තිබ්බේ. ඉතින් අපි දෙන්න ඩිනර් එකටත් එක්කම බර්ගර් බන් ගත්තා. ඊට පස්සේ ඉතින් අපි ගොඩක් එන්ජොයි කරා. ඊට පස්සේ තමයි අපි ටික වෙලාවක් හැවලොක් සිටි එකේ හිටියා. හරිම ලස්සනයි හැවලොක් සිටි එකටත් යන ලොකු ක්‍රිස්මස් ගහක් තියෙනවා. ක්‍රිස්මස් ට්‍රී එකක් මාරම ලස්සනයි එක. ඉතින් ඔයාලට හොඳට එන්ජොයි කරන්න පුළුවන්. ඔයාලගේ බබාලත් එක්ක ඔයාලගේ ෆැමිලි එකේ කට්ටියත් එක්ක ගිහලා ඉතින් ගොඩක් ෆන් එකේ ඉන්න පුළුවන් හැවලොක් සිටි මෝල් එකට ගියාට පස්සේ. ඊට පස්සේ අපි දෙනා කෙලින්ම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඔන්න මම ඩිනර් එක හදනවා අද. අපේ ගෙදර ඩිනර් එකට මම ගත්තේ අපි ගෙනල්ලා තිබ්බ මඤ්ඤොක්ක වගේක්. ඉතින් ඉස්සරු හරි මාසයි මඤ්ඤොක්ක වලට. ඉතින් ඔන්න අද කෑම ගොඩක් හැදුවා. මඤ්ඤොක්ක තම්බලා කොච්චි සම්බෝල හදලා කියලාත් කියනවා වීඩියෝ එක කරද්දී මඤ්ඤොක්ක තව මලවලත් හැදුවා. ඒ වගේම තමයි ඉස්සොයි තලපත් එකට දාලා
තෙල් දාලා ඊට පස්සේ ඒක හින්දලා ඊට පස්සේ එකට මිරිකිලි ටිකක් දාලා ගත්තා. ඊට පස්සේ සුදු කීරි බත් කීවා. මාරම රසයි කියලා ගිලනවා. ඔයාලත් හදලා බලන්න. ඉතින් ඔය විදිහට තමයි අපේ අද දවසේ